ඔව් නේද එතන හොයන්න බෑ නේද අපෙන්. එන අපිටත් දැන් හදන්න. අපෙන් ඔය එහා පැත්තේ නේද මේ එතකොට ඇල ගියේ? ඔව් අර අගවිලි කියලා. අර ගෝගා දිනේ ඇලේ උරි. ඔව්. ඔව්. ඇත්තෙන්ම මේ පන්සල් භූමිය දැනට ඉතිරි වෙලා තියෙනවා. පන්සල් භූමියට දෙපැත්තෙන් තමයි මේ ගලා බැසීම ගොඩක් වෙලා තියෙන්නේ. මේ එරෙන මට්ටමක තියෙන්නේ අපේ යන්නේ මෙහෙ මේ අපේ දළදා වහන්සේත් එක්ක මේ විහාරස්ථානයේ සම්බන්ධතාවයක් තියෙනවා නේද? මේ රජමහා විහාරස්ථානය දළදා හාමුදුරුවෝ රැකවරණය සඳහා සංගවාගෙන බුදු පූජා ප්‍රවෘත්ති ස්ථානයක් වශයෙන් තමයි මේ ස්ථානය සඳහන් වෙන්නේ. දැන් ඔබට පේනවා ඇති අද වර්තමාන වෙනකොට නලගුණි විහාරස්ථානයේ මේ සිදුවලා තියෙන ඛේද වාචකය. නමුත් විහාරයටවත් ඒ පුණ්‍ය භූමියටත් කිසිම කරදරයක් කළා නැති බව හැම කෙනාටම මේ වීඩියෝ එක බලනකොට කෙනේවි ඒ සත්‍යතාවය. මේ පැත්තේ සම්පූර්ණ තිබේ කෙටි අය තිබේ. මේ හරි ඔක්කොම වගා කරලා ලස්සනට කෙටි අත එකම සුන්බුන් භූමියක් බාට පත් වෙලා. මේ තමයි ඉහළ කන්දර කලගුණි විහාරස්ථානයේ ඉහළ කන්දේ තමයි ඔය පවුරක් ඇවිල්ලා මේ පරිසර සම්පූර්ණ විනාශ කරලා තියෙනවා. ගල් කොහෙද තිබ්බේ කියලා. ඊයර මොකවත් වෙලා නැහැ. ඇතුළට යන්න බැයිද මාම? බෑ. ඉතින් හන්දර මුකුත් වෙලා නැහැ. පිළිම හන්ද දෙනකොට මුකුත් වෙලා නැහැ.
මගේ යාළුවනේ ඉතින් මේ මහා රූක්ෂ ගල් තියෙනවා. මේවා මේ මහා ජල කඳකට පහළට තල්ලු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ තරම් ගල් කඳු ගල් විශාල ගල් පරුවත තල්ලු කරගෙන යන්න තරම් මහා ජල කඳක් මෙහෙන් පහළට ගිහින් තියෙනවා. ඉතින් මේ හරි එරෙනවා සෑහෙන්න. මේ දලඳා වහන්සේ වැඩ හිටි විහාරයේ මේ පුරාවිද්‍යායකට අයිති විහාරස්ථානයක්. ඉතින් මේ මෑතකදී වහල එහෙම ප්‍රතිසංස්කරණයට ලක් කරා. ඇත්තටම ඒකට කිසි හානියක් වෙලා නැහැ. අර වටෙන් මඩ පිරීලා ඒ වගේ වෙලා තියෙනවා. දලඳා වහන්සේ මම දන්න විදිහට දින 14ක් පමණ මෙහි වැඩ ඉඳලා තියෙනවා.